කතා කරපු හැමදෙනාම කතා කරා මේ සහයෝගිතාවය ගැන. ඔබ කොහොමද දකින්නේ අක්කි කාන්තා දිනය දවසේ කාන්තාවට සහ අපේ ශ්‍රී ලාංකික කාන්තාවට ලැබෙන සහයෝගිතාවය ගැන මොනවාද ඔබට කියන්න තියෙන දේවල්? ප්‍රථමයෙන් මං ස්තුතිවන්ත වෙනවා නෝජනන්ගේ මේ කාන්තා දිනේ වැඩසටහනට මට ආරාධනා කරාට. ඉතින් ඇත්තටම දැන් මම මේ කතා බහ හැම එක්කෙනාගේම අහගෙන හිටියා. ඒ අහගෙන ඉන්න හැම එක්කෙනාම කියපු හැම වචනයක් ගානෙම මම දැක්ක එකම දේ මේ අපේ ලංකාව තුල වෙච්චි කෙරිච්ච දේවල් තමයි ඒගොල්ලෝ කතා කරේ. ඇත්තටම ඒක තමයි මේ අපේ ලංකාව මම නම් දකින්නේ දියුණුවෙන් අඩුම පෙළේ ඉන්නේ එක මේ විදිහ කියලා මට හිතෙනවා. මොකද දියුණු වෙන්නේ නැති හේතුවත් ඒකයි කියලා මට හිතෙනවා. මොකද ඇත්තටම කාන්තාවකට සහයෝගයක් ගෙදරින් ප්‍රථමයෙන්ම ගෙදරින් ලැබුණේ නැත්තම් එයාට වටපිටාවෙනුත් ඒක ලබා ගන්න හරි අමාරුයි. ඉතින් ඇත්තටම ඔය අපි ගන්නවා පිරිමි පාසය. ඉතින් ඒගොල්ලෝ ලොකු ශක්තිමත් අය කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඇත්තටම එහෙම එච්චර ශක්තිමත් පිරිමි පාක්ෂයේ ඉන්න මේ රටේ කාන්තාවෝ තමයි වැඩි හරියක්ම මේ පිට රටවල් වල බැල මෙහෙවරකම් කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම මේ කාන්තාව ඒ නොදන්නා රටකට ගිහිල්ලා කොච්චර අපහසුතාවයන් වලට ලක් වෙනවද දුක් විඳිනවද කියන දේ ඒ යන කාන්තාවගේ ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්, එතකොට අසල්වැසියෝ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ රටක තනියම ජීවත් වෙනකොට ඒ දරුවන්ට තියෙන දුක, වේදනාව. හැබැයි මම තව දෙයක් දකිනවා නංගි අපේ ගෙදර ගොඩාක් අඩුපාඩු දකින්නේ කාන්තාව. තමන්ගේ ස්වාමිපුරුෂයාට පෙනුනත් එය නොපෙනුනා වගේ ඉන්න ස්වාමිපුරුෂයොත් ඉන්නවා. හැබැයි මේ හැම බරක්ම ඔළුවේ දරාගෙන ඒවට මූණ දෙන්නේ කාන්තාව. ඒ කාන්තාවට තමයි වැඩියෙන්ම වමනාව තියෙන්නේ. අපේ ලංකාවේ දෙයක් කරගන්න බැහැ, කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා පිට රටවල් වලට යන්න ගොඩාක්ම පෙරමුණට එන්නේ කාන්තාවෝ. මොකද ඒ කාන්තාව පිට රටට යන්න අදහස් කරගන්නේ මගේ පවුල ගොඩ දාන්න. එතකොට ළමයිට හොඳ අනාගතයක් දෙන්න, ළමයිට හොඳට උගන්වන්න. ඉතින් ඒක ගැන හිතලා ඉස්සල්ලාම මේ කාන්තාව තමයි ඉදිරියට එන්නේ. සමහර පිරිමි ඇත්තටම මට හමු වෙලා තියෙනවා එවැනි කාන්තාවන් රට ජීවත් වෙනකොට. ඒගොල්ලොන්ගේ එකිනෙකනාගේ කතාවල් ගත්තාම හරිම මේ දුක්බරයි, වෙනස් කතාවල් තියෙනවා. ස්වාමිපුරුෂයා කිසිම වැඩක් නැහැ, ගෙදර කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ, දරුවෝ ගැන හොයන්නේ නැහැ. ඒ නිසා මම රට ආවා කියලා මට හුඟක් ඇහිලා තියෙනවා. මම කියනවා කරුණා කරලා අනේ මේ ලංකාවේ ජීවත් වෙන සියලුම පිරිමින්ට මම කියනවා තමන්ගේ කසාද බැන්දනම් ඒ භාර්යාව හොඳින් රැක බලා ගන්න. ඇයව එවැනි රටවල් වලට යවන්න එපා. ඒගොල්ලෝ ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ඒ වගේම තවත් එකක් කියන්න ඕන මේ කාන්තාවෝ ඇත්තටම මේ ලංකාවෙන් යන කාන්තාවෝ තමයි පිටරට ජීවත් වෙන්නේ. ලංකාවේ තුල ජීවත් වෙන කාන්තාවන් දකිනවා ලංකාවේ කාන්තාවෝ විතරයි මේ ඕපදූප කතා වෙන්නේ, තව කෙනෙක්ගේ කකුලෙන් අදින්නේ. අන්න ඒක ලංකාවේ අය විතරයි කරන්න කියලා හිතනවා ලංකාවේ ජීවත් වෙන උදවිය. නමුත් මම පිටරටක ජීවත් වෙන නිසා මම දන්නවා මම කියන්න ඕනේ එක ලංකාවෙන් පිටරටකට යනවා නම් ඒ තමන්ගේ අරමුණ කරානේ තමන් යන්නේ රටකට. ඒ නිසා ඒ අරමුණ කොහොමද ඒක කරගන්නේ කියලා ඒක හැම වෙලේම අපේ ඔළුවේ තබාගෙන ඒ වැඩ ටික කරන්න උත්සාහ ගන්න ඕනේ. ලංකාව විතරක් නෙමෙයි හැම පිට රටකම ඉන්න අපේ ලාංකිකයා. ඒ කියන්නේ කාන්තාවොත් ඉන්නවා, පිරිමි පාර්ශවයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හරිම අකමැති තව කෙනෙක් ඉස්සරහට යනවට. එතකොට ඇත්තටම කියන්න ඕනේ තවත් කෙනෙකුව දැන් සනෝජක්ක කිව්වා වගේම මම ඒකට හරිම එකඟයි. මොකද FB එකේ දැන් බලන්න මේ වැඩසටහන. මේ වැඩසටහනේ පුංචි දෙයක් කාට හරි වැරද්දට පෙනෙයි. කාව හරි මෙතනින් අල්ලගනි. එයාගේ කතාවේ වෙනසක් හරි මොකක් හරි වැරදුනා කියලා පුංචි පොයින්ට් එකක් අල්ලගෙන මේ වැඩසටහන බැලුවට පස්සේ ඒක ඔන්න සෝෂල් මීඩියා හරහා දිගටම ගහන්න ගන්නවා.
මෙතන ඉන්න මම වෙන්න පුළුවන්, මගේ අනිත් සහෝදරිය වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ හොඳට ඔය කමෙන්ට්ස් කියවලා බලන්න. FB එකේ දාන ප්‍රථමයෙන්ම කමෙන්ට් එක හරි හොඳ දෙයක් ලියලා දැම්මොත් පළවෙනියා ඒකේ දිගටම යන්නේ හොඳම තමයි. හැබැයි පළවෙනි කමෙන්ට් එක වැරදි ලෙස පාවිච්චි කරොත් ඊළඟට එයාගේ පල්ලෙහෙන් දාන කමෙන්ට් එක ලියන කෙනා ඉන්නවනේ. එයා ඇත්තටම දන්නේ නැහැ මේ මොකද්ද උනේ, මෙතන මොකද්ද සිද්ධ උනේ කියලා. නමුත් එයත් ලියන්න ගන්නවා මේ අර උඩ දකින්න මේ හොඳ, එයත් ලියනවා හොඳ. හැබැයි එක්කෙනෙක් ඒ අතරතුර නරකක් මෙතන ලිව්වොත් ඊට පහලින් දාන හැම කෙනෙක්ම ලියන්නේ නරකම තමයි. හැබැයි එයා එතන ඉඳලත් නැහැ. එයා දන්නෙත් නැහැ කිසිම දෙයක්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ කියන ඒ වචන තමන්ගේ පැත්තට කවදට හරි හැරෙනවා කියලා එයාලා දන්නේ නැහැ. හැබැයි තවත් ගැහැණියෙකුට ලියන්නේ කොහොමද කියලා අඩුතරමේ ඒ සිතවිල්ල එන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. ඇත්තටම සමහරු නොදන්නා කමට අර ෆෝන් එකක් අතට හම්බුණා. එයා මුකුත් දන්නේ නැහැ. ඒ නිසා මේ ඒ කමෙන්ට්ස් ටික විතරක් බලලා ඇත්ත ඒ දෙපැත්තක් තියෙනවා ඕනම දෙයක ප්‍රශ්නයක. නමුත් ඒව හොයන්න බලන්නේ නැතුව අර දිගටම ලියන නිසා මෙයාත් ඔහේ ලියනවා, කොටනවා. ඉතින් ඒක සම්පූර්ණ වැරද්දක් හැටියට මම දකිනවා. අනිත් එක තවත් ගැහැණියක් අපහාස කරන්න එපා කවදාක්වත්. පිරිමි පාර්ශ්වයක් දැනගන්න ඕන එතුමන්ලා ඇත්තටම මොන තලයේ හිටියත් මොන ශක්තියේ හිටියත් ඔවුන්ව බිහි කරෙත් කාන්තාවක් කියලා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඉතින් කාන්තාවන්ට උපරිම ගරුත්වය දෙන්න ඕනේ, සහාය දෙන්න ඕනේ. දැන් අපි ගම් පළාත්වලට ගිහාම බලන්න සමහර අම්මලා පොල් ගහට නැගලා පොල් ගෙඩිය කඩලා ඒ දරුවන්ව ජීවත් කරවනවා. මම ඒවා දැකලා තියෙනවා. ඉතින් එච්චරට ශක්තිමත් අපේ මේ කාන්තාව. එතකොට වැඩකට නැති, ගෙදර වැඩ නැති, නිකන් ඔහේ අර කාලය කන්න ඉන්න පිරිසකුත් ඉන්නවා. එන්නේ කාලය කන්න පිරිස තමයි ඔය මඩ ගහන්නේ, එක එක්කෙනාගේ දේවල් හොයන්නේ. මම ඕගොල්ලන්ට කියනවා අනේ කරුණා කරලා ඕගොල්ලෝ දෙයක් පටන් ගන්න හොඳ චේතනාවෙන් හොඳ දෙයක් කරන්න. එතකොට ඔයාලගේ ගෙදර දරුවෝ හැම වටපිටාවම ඇත්තටම ලස්සනට මේ රට හදාගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. බොහොම ස්තුතියි නිලන්ති අක්කා ඔබගේ අදහස් වලට. මොකද මම කියන්න ඕනේ ඇය කියනවා ඉතා වටිනා අදහසක්. මම හිතනවා හැමෝම එකට එකඟ වෙයි කියලා. පිරිමියා බිහි වෙන්නෙත් කාන්තාවගේ. ඒක තමයි අපිට හදවතට ඒක හරිම සංවේදීව කියන්න පුළුවන් දෙයක්. ඒක ඇය ඉතාම වටිනා අදහසක් අපිට ඉදිරිපත් කරා. ඉතින් බොහොම ස්තුතියි නිලන්ති අක්කේ. මම නැවතත් කියනවා මේ ලෝකේ සෑම මිනිස්සෙක්ම බිහිවන්නේ කාන්තාවකගේ. ඒක මතක තියාගත්තොත් මම හිතන්නේ අපිට නිසිතන ලැබේ. අපිට අයිතිය ලැබේ. ඔබේ කතාව අපත් සමග බෙදා ගන්න සූදානම් නම් දැන් මම කරනවා.